සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම SL වයිල්ඩ් ලයිෆ් YouTube channel එකේ ගෙන අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ලංකාවට ආවේනික නොවන ලංකාවට පැමිණි අමුත්තෙක් ගැන. ඉතින් අමුත්තෙක් කිව්වට මෙයාව අපි නිරන්තරම දකින්න අය වුණාට. ඉතින් මෙයා ගැන අපි කතා කරනවා නම් වැහිලිහිණිය. නැත්තම් මෙයාට හඳුන්වන නම තමයි අටු වැහිලිහිණියා කියලා. මේ වැහිලිහිණිය සාමාන්‍යයෙන් ලෝක පුරා බහුලව දකින්න පුළුවන් වැහිලිහිණි විශේෂයක්. මොවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් අතර ප්‍රමුඛත්වය ගන්නවා. මෙයාලා උතුරු දර්ධගෝලයේ අභිජනනය කළා. ඊට පස්සේ සැප්තැම්බර් ඔක්තෝබර් අප්‍රේල් වගේ කාලවල ලංකාවට විශාල වශයෙන් සංක්‍රමණය වෙන පක්ෂීන් විශේෂයක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා මෙයාලා පොඩි පැටි කියලා පැටවන්ට කෑම කවුන්ට් ටිකක්. ඉතින් මේ වීඩියෝ එක මම ගත්තෙත් කුඹුරකදී ලයිට් වයර් එකකින් ඉන්නවා තමයි ගත්තේ. ඉතින් මෙයාලා ගැන අපි තව කතා කරනවා නම් මෙයාගේ පෙනුම ගත්තොත් දිගු හා දෙබල් හැඩති වලිගයක් තියෙනවා. ඒ වගේම දිගු උල් පියාපත් දෙකක් මෙයාගේ ශරීරයේ තියෙනවා. මෙයාගේ ශරීරයේ උඩ කොටස දිලිසෙන තද නිල් පැහැයක් ගන්නවා. පෙලක් අයගේ තියෙන උරය සහ නළල තද තැඹිලි වගේ පාටක්. රතු සහ දුඹුරු පැහැති වෙන්නත් පුළුවන් පෙලක්. ඒක එක්කෙනාට වෙනස් වෙනවා. ඉතින් මෙයා පියාසර කරන විදිය ගත්තොත් අතිශයින්ම දක්ෂ ලෙස වාතය පියාසර කරලා කුඹි සතුන් අල්ලගෙන ආහාරයට ගන්නවා. ඉතින් මෙයා පරිසර පද්ධතියට දක්වන දායකත්වය ගැන අපි කතා කරනවා නම් අටු වැහිලිහිණියා යනු පරිසරයේ සිටින කෘමීන් පාලනය කරන ඉතා වැදගත් ජීව විද්‍යාත්මක පාලකයෙකි. මැස්සන් මදුරුවන් හා කුඩා කෘමීන් දහස් ගණනක් දිනකට ආහාරයට ගනී යනවා. ඉතින් මෙයා ගැන විස්තර තවත් තියෙනවා. මෙයාලගේ වාසස්ථාන අපි කතා කරොත් මෙයාලා වාසස්ථාන හැටියට විවෘත භූමි, තෙත්බිම්, කුඹුරු සහ මිනිස් වාසස්ථාන ආශ්‍රිතව ගැවසීමට දැඩි ලෙස ප්‍රිය කරනවා. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් වෙන්නේ විශාල රාංචු වශයෙන්. විදුලි රැහැන් වගේ විවෘතව තියෙන රැහැන් වගේ ස්ථානවල තමයි ගොඩක් වෙලාවට අපි දකින්න තියෙන්නේ. ඉතින් මෙයාලව දන්නකෙක් ලංකාවේ නෑ. ඉතින් ගොඩක් වෙලාවට හැම දෙනාම පොඩි හැමෝම දැකලා තියෙනවා. ඉතින් වැහිලිහිණියව. ඉතින් මෙයාලා ඔයාලා දැකලා ඉතින් මෙයාලා කූඩු ගැන කතා කරොත් මෙයාලා සාමාන්‍යයෙන් අර මැටි එකතු කරලා වගේ හදන වැහිලිහිණි කූඩු වල දැකලා ඉතින් වැහිලිහිණි කූඩුවක් දැකලා තියෙන කවුරු හරි වැහිලිහිණි කූඩුවක ෆොටෝ තියෙනවා පහලින් කමෙන්ට් කරලා වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හැමෝම ගිහින් එන්න. සියලු දෙනාටම සුබ දවසක්.